එතකොට එතන හිටලා පිරිමි කෙනෙක් ආපහු චෙක් කරලා කිව්වා පොත් තියනවද? ඔව් පුතේ පොඩි වැඩේ කරන්නේ නැහැ මනුස්සයා දැන්. ඒ එතන කතා කරන කට්ටිය ලොකු උනන්දුවක් නෑ. උනන්දුවක් නැහැ. උනන්දුවක් නැහැ. ගොඩගේ මහත්තයාට වයිෆයි දෙන්නේ නැහැ. පිරිමි කෙනෙක් පස්සේ කතා කරේ එයා ටිකක් මේ ටිකක් අර මට හිතෙනවා ටිකක් පළපුරුද්ද තියෙන කෙනෙක්. එයා ගිහිල්ලා ආපහු චෙක් කරලා බලලා කිව්වා මේ පොත් දෙක තිබ්බද තියෙනවා. ඒක තමයි සිංහල පොත් 12යි ඒකේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් උත් තියෙනවා. ඒ ගොඩක් පොත් කීවා මට තියෙනවා කියලා. පස්සේ ඒගොල්ලෝ ඉල්ලපු පොත් දෙක තමයි මම ඒක තමයි. ලෑස්ති කරලා එව්වේ. ඉතින් සනස මේ ගැටලුකේ පැත්තේ මම නිරාකරණය කරගන්න. ඔව්. දැන් අපි කොහොමද මේ නිරෝධය දැන් සිතදියා බලාගෙන ඉන්නකොට සිතුවිල්ලක් ආපුවාම ඒක ඒ වෙලාවේ නිරෝධ වෙනවා කියලා හිතන්න ඕනේද නැත්නම් මොකද්ද ඒ සිස්ටම් එක? ඔව් ඔය සිස්ටම් එක උදේ මේකයි මේක මෙහෙමයි. දැන් මෙතන දැන් ওই විඥාන ක්‍රියාවලිය සිද්ධ වෙනවනේ. දැන් ওই විඥාන දැන් පුතේ අපි ඕන නිදාගත්තා කියන්නේ ඔය කෙනෙක් නිදාගත්තා. නිදාගත්තාම ඉතින් දින්ද ගියා. දින්ද ගියාම මේක ප්‍රැක්ටිකලි සිද්ධ වෙන සිද්ධියම උපකල්පන මොකක් මේක නෑ. දින්ද ගියා. දින්ද ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? හීනයක් ගලාගෙන යනවා. ඒ වෙන්නේ මොකද්ද? මෙතන මේ එන්ජින් එක ඇතුලේ තියෙන ඒ විඥානයේ ක්‍රියාවලිය තමයි වෙන්නේ. හරිද? එතකොට ඔන්න ওই සිද්ධිය තමයි පුතේ දැන් අපි මේ අවදීන් ඉඳිත් වෙන්නේ මම කියන කෙනා සම්බන්ධ නෑ මෙතන මේ විඥානයේ සිද්ධ වෙන ක්‍රියාවලිය. හරිද? ඒ මේ විඥාන ක්‍රියාවලිය ඔටෝමැටිකලි වෙනවා. ඔටෝමැටිකලි හිතුවිලි එනවා. ඒකෙන් අර ඒ දැනීම තුළින් ඒ විඥාන කියන්නේ දැනීමනේ. ඒ දැනීම තුළින් අපි එකක් ගැනීම තමයි දැන ගැනීම කියලා කියන්නේ. එතන තමයි සිත කියලා අපි නම් කරන්නේ මට දැනුණා මට කියලා තීරණය කරන්නේ එතනින්. නමුත් මේ විඥාන ක්‍රියාවලිය පුතේ ඉබේම සිදුවෙන සිද්ධියක්. ඔටෝමැටිකලි. ඒක පාලනයක් හෝ ඒක කියන්නේ මේක නැහැ ඔටෝමැටිකලි වෙනවා. මම කියන කෙනා සම්බන්ධ නැහැ. මම කියලා දෙන්න කොහෙද හිටියේ දැන්. එතකොට පුතේ ඔන්න ඕක වෙන්නේ මෙහෙමයි. මම අර දැන් කිව්වනේ දැන් කියන්නේ නිල්ල ගියාම ඔටෝමැටිකලි දැන් විඥාන ක්‍රියාවලිය සිද්ධ වෙගෙන යනවා කියලා. දැන් ඒකෙදි මමත් ඉන්නවනේ තැන් වල නේද? හීනේ තුල. ඒ වගේම තමයි පුතේ මෙතනත් වෙන්නේ. මෙතන දැන් ඔන්න මෙච්චරයි වෙන්නේ. දැන් මේ සිතුවිලි ගලාගෙන එන්නේ මේ මොහොතේනේ. සිතුවිලි ගලාගෙන එන්නේ මේ මොහොතේ. ඔන්න ඔය මේ මොහොතේ සිතුවිලි ගලාගෙන ගලාගෙන ඉන්න සිතුවිලි පිළිබඳව පුතේ අපි මුද පරිශීලනයක් එතන කරන්න ඕනේ. බොම්බ ප්‍රඥාවේ යුතුව පරිශීලනයක් කරන්න ඕනේ. දැන් මෙතන ඒ ගලාගෙන යන සිතුවිලි අපිට ගණනය කරන්න පුළුවන්ද? බෑ. ගණනය කරන්න බැරි තරම් අචින්ත වූ එක මේ පාළියෙන් කියලා දෙනවා නේදම. මට දෙක බණක තියෙනවා දෙක වෙනස අර 10 22 වෙනි බලයේ ඔවුනේ පුතේ ඔව් මේ දිතේ විද්‍යාමේ වේගය 10යි 22 වෙනි බලය කියලා තමයි කියන්නේ. එතකොට පුතේ අර විදිහට ඔන්න සිතුවිලි ගලාගෙන එන ඔටෝමැටිකලි ඒ ගලාගෙන එනකොට හොඳ තීක්ෂණ බුද්ධිය මේ ටික මෙය කරගන්න ගලාගෙන එනකොට ඒ සිතුවිලි දෙකක් එකවර මෙතෙන්ට එන්නේ නැහැ. දෙකක් එකවර එන්නේ නැහැ. වරකට වේගෙන් අර හිතාකිව වේගෙන් සිද්ධ වෙනවා. නමුත් ඒ කොච්චර වේගෙන් සිදුණා දෙකක් එකවර එන්නේ නැහැ. දැන් වටාපත ආවා ඒක ඉවරලා මේ ඉවරලා පුටුව. පැහැදිලි පුටුව ඉවරලා විදුල ඉවරලා වාහනේ. ওই විදිහට පුතේ වරකට එකයි එන්නේ. ඒක නිරුද්ධ වෙලා තමයි දෙවෙනි එකක් එන්නේ. දෙවෙනි එක නිරුද්ධ වෙලා තුන්වෙනි එක. ඔන්න ඔය විදිහට තමයි පුතේ මේක මේ සිතිවිලි වල ගැලීම. සමහරවිට දැන් අර මම අහපු වහන්සේගේ බණ කියන විදිහට දැන් එකක් ඉවර වෙලාම නෙමෙයි අනිත් එකෙන්නේ ඒ තුලම නිරෝධය වෙනවා. කියන්නේ නිරෝධය තුලම සමුදය තියෙන. එහෙම නේද වහන්සේ? ඔව් මෙහෙම දැන් මම නිරෝධ වෙන හැටි බලන්නකො දැන් මෙන්න මෙතන අනේ රත්තර මුති මෙන්න මේ චුට්ට විතර තමයි බුදුහාමුදුරුවෝ කියලා දුන්න පටිච්චසමුප්පාද කියලා දුන්න මෙතන. මේ චුට්ට තමයි දරුවනේ අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ටික තේරුම් ගත්තා නම් සමස්ත බුද්ධ ශාසනය විවෘත වෙනවා. මේක කරන අවුරුදු 2600 තිස්සේ යට වෙලා තිබිච්ච දැනක් වෙදට වෙන්නේ. මම ඉතින් හුඟක් ඒ විදිහට ඉතින් මේක එතකොට පැහැදිලිද? දැන් පුතේ එතකොට තේරුණාට දැන් සිතුවිලි ගලාගෙන එනවා. ආවට මොන ඒක වේගෙන් ගලනවා වේගෙන් ගැලුවට සිතුවිලි දෙකක් එකවර මෙතන එන්නේ නැහැ.
පැහැදිලිද? කොහොමද වෙන්නේ? එක සිතුවිල්ලක් එනවා, ඒක නිරුද්ධ වෙලා දෙවෙනි එක. දෙවෙනි එක නිරුද්ධ වෙලා තුන්වෙනි එක. තුන්වෙනි එක නිරුද්ධ වෙලා හත. ඔන්න ඔබයි වෙන්නේ. එහෙම වෙනකොට පුතේ අපි කියමුකෝ ඔන්න දැන් වටාපත කියලා සිතුවිල්ල එනවා කියනකො මම නිවාඩුව කියලා දෙනවා මේක වේගයෙන් වෙන්නේ මම නිවාඩුව කියලා දෙනවා එනකොට මේක තේරුම් ගන්න ඉන්න වටාපත කියලා එනවා. අන්න වටාපත කියලා එනකොට පුතේ වටාපත කියන සංකාරය කියන සිතුවිල්ල ඒ වටාපත කියන සිතුවිල්ලට අදාළ විඥානය මෙතන සමුදේ වෙනවා. සමුදේ වෙනවා. ඒ විඥානේ සමුදේ වෙන තැන ඉතින් අන්න මේ සලආයතන ස්පර්ශය වින්දනේ තණ්හා උපාදානේ සියල්ල වෙලා ඒක භව වීම කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. භව වෙනවා. පැහැදිලිද? දැන් ඔන්න ඔය සිද්ධිය වටාපත කියන සංකාරය මෙතන එනවත් එක්කම තමයි අවිද්‍යාව පත්‍ය වටාපත කියන සංකාරා වටාපත කියන සංකාර පත්‍ය ඊට අදාළ විඥානය හටගත්තා. ඒ විඥාන පත්‍ය නාම රූපං ඊතරූපජාලයක් නාම රූප පත්‍ය සලආයතන. අන්න සලආයතන සමුදේ වුණා. පැහැදිලිද? සලආයතන පත්‍ය අපස්සෝ පස්සපත්‍ය වේදනා තණ්හා උපාදාන අන්න භව වුණා. දැන් පුතේ ඔන්න ඔය සිද්ධිය වෙනවත් එක්කම උතනම හරි ගැඹුරු සිද්ධියක් වෙනවා. මොකද්ද? දැන් වටාපත කියන්නේ අපි ගත්තේ. දැන් මේ පුතාම කාරණේ උත්තරේ දෙන්න හදන්නේ. වටාපත දැන් පුතේ වටාපත කියන තැන අකුරු කීයද? 4යි. වටාපත 4යිනේ. දැන් එතකොට දැන් වටාපත ප්‍රැක්ටිකලි සිද්ධ වෙන දේ මේ වටාපත අපි නිගමනය කරලා තියෙනවා මේ වටාපත කියන සිතුවිල්ල ආවා කියලා. නමුත් ඒකේ ප්‍රැක්ටිකලි උනේ මොකද්ද? වයන්න ආවා. වයන්න ඇවිල්ලා ඒක නිරුද්ධ වෙලා තමයි ඡායන් එන්නේ. වයන්න නිරුද්ධ වෙලා තමයි ඡායන් එන්නේ. ඒ ඡායන් නිරුද්ධ වෙලා තමයි පයන් එන්නේ. පයන් නිරුද්ධ වෙලා තමයි ඡායන් එන්නේ. නේද? එතකොට වටාපත කියන ඒ සිතුවිල්ල අකුරෙන් අකුර තනි තනියම වෙන වෙනම එතන එතනම සමුද්‍රවල නිරෝධ වුණා. නිරෝධ වුණා. ඒක වටාපත කියනකොටම ඒක වෙලා ඉවරයි. ඒ නිරෝධ වෙනකොට පුතේ අර මේ වටාපත සංකාරයෙන් පටිසම්පන්නව හටගත්ත විඥානය අන්න අර අකුරේ අකුර නිරෝධ වීමට පටිච්ච සම්පන්නව නිරුද්ධ වෙනවා. පැහැදිලිද? අන්න ඒ ක්ෂණයක් නිරෝධ වෙනවා. ඒ ක්ෂණයක් නිරෝධ වෙනකොට අන්න එතන චිත්ත රූප මොකක්වත් නැහැ. ආයතන සංකාපය එතන නැහැ. මම කියන සංකාපේ නැහැ. මේ දැන් මෙතන සිද්ධ වෙන්නේ. අන්න එතන තමයි බුදු පියාණන් පිහි පහදලා දෙන්නේ සංකාරයක් එනකොට සමුදේ වෙනකොට මේක සමුදේ වෙනවා. එම සංකාරයේ එම සමුදේ දෙනම නිරෝධ වෙනකොට එම විඥානයේ එම ශනේ තුල නිරුද්ධ වෙන නිසා මේ ආයතන සංකාපයේ හය බික්ෂුනේ එතන නිරෝධ වෙනවා. ඒ කියන්නේ මම කියන ස්වභාවය නිරෝධ වෙනවා. මම කියන ස්වභාවයේ ශරණයක් නිරෝධ වෙනකොට එතන ස්පර්ශයේ බින්දනේ තණ්හා උපාදානයේ මොකක්වත් නැහැ. කෙනක් නැහැ. මේ කියන වෙලාවට සිංගනවාට පුතා කිව්ව වේගේ මේ කෙනක් නැහැ. අන්න පුතේ එතන තමයි නිවන. එතන තමයි නිවන. ඒතකොට සවනස දැන් අපි හිත දිහා බලාගෙන ඕක අරක නානේ වල සිරක් වෙලා දෙන්න පුතේ ඒක අන්නර දීපකට තියෙනවා. මේ හරි පුතේ හරි. ඒක අර මේ Wi-Fi එක ඔන් කරනකොට තියෙන බලන්න බෑ කරලා එහෙම නැත්නම් මට පට්ටකට දාලා දෙන්න උදේ. අලි කරදරයක් කියනවා. සවනස එතකොට අපි මේ ඕක හිත දිහා බලාගෙන ඔය සිතුවිලි නිරෝධය දැකමින් වාසය කරනවා. එතකොට පුතේ දැන් තේරුණා දැන් එතකොට හැම අරමුණක් පාසාම මෙතන පහළ වෙන හැම අරමුණක් පාසාම මේ මම නම් සංකල්පේ සමුදය නිරෝධයි ඒ ටික වැටහෙනවද? එහෙම. ඒක පුතේ උපකල්පනයක්ද ප්‍රැක්ටිකලි වෙනවද? ප්‍රැක්ටිකලි වෙනවා. රත්තරන් පුතේ උත්තරයි ළමයිට බුද්ධ ශාසනයේ කතාව අපිට තියෙන්නේ. ඒක සමහරවිට ඇත්තටම අපි බනහන් කියන්නේ මම අක්කා මට සෑහෙන දවසක ඉඳලා කියන එක අපි අතරම අර මේ සමස්ත ඒ පිළිගන්න සමාජය පිළිගන්න එක තමයි අපි දෙන්නම මෙච්චර කල් මේ කරගෙන හිටියේ. ඒ අතරතුර තමයි ඔබ වහන්සේගේ බණ අහන්න පටන් ගත්තේ මේ. ඒක අහනකොටම අපිට තේරුණා ඒක ඇත්ත කියලා. ඒකනේ අපි දෙන්නම ගොඩක් වෙලාවට කතා කරනවා ඒක. මේ දැන් අපි මේ කතා කරන්නේ මම කියනකොට මේ දැන් අපි මේ කතා කරලා කියලා. ඒකට බලන්න මේ කියලා ආවා. ඒක නිරුද්ධ වෙලා දැන් කියන දේ ආවා. ඒක නිරුද්ධ වෙලා හරන අයන්න ආවා. හරන නිරුද්ධ වෙලා අයන්න ආවා.
අපි හිතන්නේ නැති දැන් ආයෙත් නැවිලා අපි ওই විදිහට අකුරෙන් අකුර දැන් මොකද උනේ මේ විඥානය වයිබ්‍රේට් වුණා. ඒ විඥානය ඒ විදිහට අකුරෙන් අකුර නිරුද්ධ වෙනකොට ශූන්‍ය වෙනකොට මේ මම කියන සංකල්පය ඊට පටිච්චසමුප්පන්නව වයිබ්‍රේට් වෙනවා. පුදුමාන්තර ගැඹුරු වයිබ්‍රේෂන් එකක් මෙතන වෙන්නේ. ඒතකොට සානස ඕකමද චිත්තානුපස්සනාව? චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, කායානුපස්සනා, වේදනානුපස්සනා හතරම ඕක. ඕකනේ. හරි. මෙතන නිරෝධයි සමස්තේ නිරෝධයි සිය පවත්වන උදේ එතන අන්න චිත්තානුපස්සනා, කායානුපස්සනා, චිත්ත කාය දෙක අතර ඒ කියන්නේ ඒක නෙවෙයි නිරෝධ වෙන්නේ. එතන තමයි වේදනානුපස්සනා. ඔය සතිපට්ඨානෙම තියෙන්නේ ඔතන. සතිපට්ඨානෙම තියෙන්නේ පුතේ ඔතන. ඔව්. දැන් අර මොන හතරෙන් ආවත් ඔතනින් සිතුවිල්ල එන්නේ. ඔතන සිතුවිල්ලනේ රත්තරන් මෙවුවා ජීව වැරදි. ඒගොල්ලන්ට වැරදි මොකක්ද කියන්න බෑ. ඒගොල්ලෝ දන්නේ නැහැ. අවුරුදු 1000කට පස්සේ ළමයිනේ මේ ලිව්වේ. අර වහන්සේ කියනවා වගේ අර ජෛනාගමෙන් ආව ඔව් දැන් ඔය සම්පූර්ණ ඔය යන්නේ ජෛනාගම. අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු එකක්වත් නැහැ. ඔබ වහන්සේ කියන විදිහට අර ඒ බුද්ධ පිළිමය කියන එකත් මේ අර මහාවීරතුමා පුතේ දැන් සුද්ධෝදන මහාමායාගේ කිය තියෙනව නේද? ඒවා තේරම ඒ අපේ ඒ මහාවීරතුමාගේ ඒවා තමයි යසෝදරා. මේ සුද්ධෝදන රජතුමා ඒගොල්ලෝ මහායාන ජෛනාගම අදහපු අය. ඕනේ ජෛනාගම තුනේ නේ. එතකොට ස්වාමීන් වහන්සේ නිකන් මගේ අපේ කුතුහලය දැන් ඔබ වහන්සේ එක තැනක මට එහෙම නගින්න අර දැන් මේ ධාතු වගේ දේවල් තියෙන විදියක් නැහැ කියලා. කියන්නේ ශුන්‍ය වීමත් එක්කනේ ඒක වෙන්නේ. ඔව්. එතකොට ඒක හැමමයි නේද ඔබ වහන්සේ? ඒක එහෙමම නෙමෙයි දැන් මෙතන මට කියන්නකෝ මේ සිද්ධ වෙන සිද්ධිය තුල දැන් ඒ භෞතික ක්‍රියාවලිය මෙහෙමනේ. දැන් මේ පෘථිවිය භ්‍රමණය වෙනවද නැද්ද? උදේ භ්‍රමණය වෙනවනේ. ඒක අපිට හිතා ගන්න බැරි වේගෙන් භ්‍රමණය වෙනවනේ. ඒ භ්‍රමණය වෙමින් පරිභ්‍රමණයක් වෙනවනේ. ඒක අපි ඉතින් ඉස්කෝලේ ගිය කාලේ ඉගෙන ගන්නනේ ඒක. දැන් යන්නේ ඒ භ්‍රමණය වීම තුල දැන් අපි කොත්තමල්ලි පිටක් දානවා බ්ලෙන්ඩර් එකට. දාලා ස්විච් එක ඔන් කරාම මේ කොත්තමල්ලි ටිකට මොකද වෙන්නේ? කුඩු වෙනවා. ඒ කුඩු වෙන්නේ ඇයි? භ්‍රමණය නිසා. අන්න ඒ රියැලිටි එක මෙතෙන්ට සම්බන්ධයි. ඒ කියන්නේ ඒක නෙමෙයි මගේ කොත්තමල්ලි කියන්නේ නෙමෙයි. ඒ වගේ මේක භ්‍රමණය වෙනකොට පුදුමාන්තර වේගෙන් මේවා සේරම කන්නට වෙනවා. සම්මුති ලෝකේ තියෙනවා පරමාර්ථය නෑ. ඔව් සම්මත ලෝකේ තියෙනවා කියලා කතා කරන්න බෑ. එහෙමත් බෑ. ප්‍රැක්ටිකලි මොකද වෙන්නේ ඔක්කොම කුඩු වෙනවා. එතන තමයි දැන් මේ මහසෑය එතකොට ඒ වගේ දේවල් ගැන ඔබ වහන්සේගේ අදහස. ඉතින් පුතේ මෙහෙම බුදු පියාණන් වහන්සේගේ දර්ශනය තුල මොකක්වත් නැහැ නේ. උන්වහන්සේ කිව්වනේ නායන් ලෝකෝ න පරලෝකෝ නෝ බෝධංග පුතිය. ඔව් මේ බම්බයක් වූ ශරීරය තුල නෙමෙයි හැමදේම තියෙන්නේ. ඉතින් මෙහෙමයි දැන් ඌව සම්මතේ. දැන් මම උදාහරණ දෙක වට වෙදින්න දෙන්න බෑ. ඌව සම්බන්ධ කරන්න එපා මෙතෙන්ද. මේක ප්‍රැක්ටිකලි සිද්ධ වෙන ගැඹුරු විද්‍යාත්මක කරුණක්. දැන් අපි උත්තර මේක මීට වසර 2600කට පෙර ඉදිරිපත් කරේ මේ දර්ශනයක් හැටියටනේ. ඒතෙන්දී උන්වහන්සේ කියනවා භික්ෂුණී මම ඔබලාට පැහැදිලි කරන මේ නිවන කියන ස්වභාවය තුල පඨවි ආපෝ තේජෝ වායෝ නැත. ධාන නැත. භාවනා නැත. මෙහෙම ලෝකයක් නැත. පරලෝකයක් නැත. ඉරක් හදක් නැත. වාදී කියලා තියෙනවා. අන්න දන්නවනේ. අත්ති භික්ඛවේ තථා යතන යතනේ පඨවින ආපෝන තේජෝන පුතේ ඒක තමයි සම්පූර්ණ ඇත්ත. ඇත්ත කතාවක් අතර පුතේ ඒක. පැහැදිලිද? ඔබ වහන්සේ කිව්වා නම් ඕනේ අද උදේ අහගෙන අර මේ මැදුම් පිළිවෙත කියන එක. ඔව්. ඒකේ මම ඒකේ හැමදෙරට ඇත්තටම මැදුම් පිළිවෙත කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මැදුම් පිළිවෙත කියන්නේ පුතේ මේවා බුදුහාමුදුරු කියනවා කියන්නේ මෙහෙමයි. මෙතන ඒකාන්තයක් ඇතයි කියන දේ ඒක ඒකාන්තයක්. නැතයි යන්න තව අන්තයක්. ඒ අන්ත දෙකම මිදිලා මැදුම් පිළිවෙලට එන්න. අර දී ස්වභාවයෙන් මැද. ඔව් මැදුම් පිළිවෙත මැදින් පිළිවෙත කියලා කියන්නේ මොකද්ද? මේ හැම මොහොතක් පාසාම මේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ ඇත නැත. එතන වෙන්නේ මොකද්ද? අර වේව්ස් ප්‍රැක්ටිකලි සිද්ධ වෙන අර මේ සමුද නිරෝධ ක්‍රියාවලිය තමයි වෙන්නේ. ඒ කියන්නේ සෝනසාර පරමාර්ථයේ සම්මුතියේ අතර මැද තැනකට එන්න කියන එකද?
ඔව් දැන් මේ නිරෝධය තුළට එන්න යථාර්ථය දකින්න ඉතින් පරම සත්‍යයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ පරම සත්‍යනේ. ඒ පරම සත්‍ය කියන තැන ශූන්‍යතාව තමයි සිද්ධ වෙන්නේ. ඒක මම අර පොඩ්ඩක් කතා කරන්න හැදුවේ ඒකට දැන් එතකොට දැන් මේ පෘථිවි භ්‍රමණ වීම තුළ ඔක්කොම පරමාණු ඇටම් වලට බෙදෙනවා. ඒක ප්‍රැක්ටිකලි හිතෙනවනේ ඇටම් වලට බෙදෙනවා. එතකොට ඇටම් මේ එකකට එක සම්බන්ධද? පරමාණු එකකට එක සම්බන්ධද? සම්බන්ධයි. නෑ මම හිතන්නේ. මේකට අධිවේගී භ්‍රමණය තුළ මේක කුඩු වෙනවා. දැන් කොත්තමල්ලි කුඩු ටික මෙහෙම ගත්තාම ඒ කොත්තමල්ලි කුඩු ඒ කුඩු එකට එක සම්බන්ධද? අන්න ඒ වගේ. එතකොට මේ ඒ ඇටම් නැත්නම් පරමාණු එකට එක සම්බන්ධ නැහැ. ඒව අර වේගයට ආපු වෙලා නැවත තවදුරටත් බෙදෙනවා. නියුට්‍රෝන ප්‍රෝටෝන වලට බෙදලා ඉලෙක්ට්‍රෝන වලටපත් වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන බවටපත් වෙලා එතන ඉතින් මේ අපේ අයින්ස්ටයින් තුමා වෙනකොට වයිසයි මෙරලා ගියා මේ ATP කියලා. එයා අවසානයේ ප්‍රකාශ කරේ this is a hidden variable superposition. මේක හැඟවුණු විවිධාංගීකරණ එක්තරා සංසිද්ධියක් මෙතන වෙන්නේ කියලා. ඒ කියන්නේ වෙලාව නැහැ යාට. එයා ඉලෙක්ට්‍රෝන ගාවට ආවා. ඉලෙක්ට්‍රෝන පිළිබඳව ඊළඟට පරීක්ෂණ කරවුවේ මේ නීල්ස් බෝ හයිසන්බර්ග් කියන දෙන්නා. දැන් මම හිතනවා උඩු 30 ඉතිසලා. ඒගොල්ල ඒ ඉලෙක්ට්‍රෝනය පිළිබඳව පරීක්ෂණ පාස් කළා. ඒගොල්ල ඒකත් බිඳිලා ක්වාන්ටම් වලට ක්වොන්ටම් තියරි එක ක්වොන්ටම් තියරි එක ඉදිරිපත් කරා. ඊට පස්සේ ක්වොන්ටම් න්‍යාය තියෙනකොට දැන් මේ 2022 අවුරුද්දේ ඇන්ටන් ෂයිලින්ගර්, ජෝන් ක්‍රවුසර්, ඇලන් පේජ් කියන තුන් දෙනා. නොබෙල්. දන්නවනේ මම දන්නා ඒක. නොබෙල් තෑග්ග හම්බුණා. ඒගොල්ලෝ කිව්වා no single particle here. පුතේ අපි ඒ තැන් වලට එන්න ඕන. සම්මතය අපි මේ භාවිත කරමු. ඒක වෙනම කතාවක්. මේක වෙනම කතාවක්. දැන් එතකොට පුතේ දැන් ඇන්ටන් ෂයිලින්ගර්ලා කිව්වා no single particle here. ඒක දුර්විලි අංශුවක්වත් මේ ඝනත්වයක් මේ ලෝකෙකින් නැහැ කියලා. දැන් එතකොට අපි ඇත්ත හැටියට ගන්න ඕනේ ඒකද මේ ලෝකේ තියනවා කියන තැන. ඇත්ත මේකනේ. ඔන්න මෙන්න මේ ඇත්ත තමයි බුදුහාමුදුරුවෝ මේට වසර 2600 කට ඉස්සෙල්ලා කිව්වේ. මොකද කරුවේද දැන්? දැන් මට කරදරේ නැතු ගන්න පුළුවන් නේද? හරි. මට යුක්ත කියනවා බලන්න. ඒක බුදු දිවතියන කොට වෙන්නේ. හරිද? අතන අප්සෙට් වෙන්නේ නැද්ද? හරි හරි. ඒක අද්දේ වෙනවා. හරි. තව කීපයක් තියෙනවා. හරි හරි. හරි පුතේ හරි. මේ පුතා තමයි මම වීඩියෝ හරි මේ ඔක්කොම කරන්නේ. අතිය අහින් දෙනවා. එතකොට පුතේ අපි සම්මතේ අපි ජීවත් වෙනවා ඉතින්. අනෝ මොනවා නේද? අපි ඥාතියෝ මිත්‍රයෝ හැටියට ඉන්නවා. ඒක හරි. නමුත් අපි මේක දැන් බුදුහාමුදුරුවෝ පුතේ මේක අත්දකලා අවුරුදු 45ක් වැඩ හිටියා. ඉතින් ආනන්ද එක්ක කතා කරා, විහිළුවක් හදුවක් කරා නේද පුතේ? මහා කාශ්‍යප එක්ක සාරිපුත්ත මොග්ගල්ලානේ කතා බහ කරා. යසෝදරා දුව හම්බෙන්න ගියා. ගිහිලා කතා බහ කරා. ඒක කරුණු දැක. එහෙමයි. එච්චරයි. දැන් මේකට මේවා අපි මේ සම්මතේ ඉන්නවා කියලා මේකට ඒව සම්බන්ධ කරන්න යන්නේ පා. දැන් අපේ ආම්දුරුන්ට පාර වැටෙලා තියෙනවා දැන් ඔතනින් මුදේ. ඒතකොට සවනස දැන් අපිට මේක ඉක්මන් කරගන්න නම් මේ අපි දැන් භාවනා ඉරියව්වෙන් විදර්ශනා භාවනාව කරන විදිහට ඔය සිතුවිලි දිහා බලාගෙන පැයක් ටාගට් කරලා බලන් ඉන්නවා. ඒක සාර්ථකද? මේක මෙහෙමයි. දැන් මේක සිද්ධාර්ථ උත්තමයාට අවුරුදු 6ක් ගියා. කරේ මෙච්චරමයි. දැන් මෙතන දැන් අර මම පෙන්නුවේ දැන් වටාපත කියන සංකාරයේ නිරෝධ වෙනකොට සමස්තයේ නිරෝධ වෙවි ගියානේ. නේද? ඒක දැන් පුතාලට පැහැදිලිනේ. එතකොට දැන් මෙතන මේ දැන්
දැන් පුතා මෙහෙම පෙවුනට මම පුතා මෙහෙම පෙවුනට දැන් ඔය ඔයලා දෙන්න මේ මම මෙහෙම පෙවුනට මම මෙතන නැහැ. හැදිලුම නැහැ සූර්යය. දැන් සූර්යය කියන එකද ඇත්ත මේ ඉන්නවා කියන එකද ඇත්ත? ශූන්‍ය. අපි මේ සූර්යය කියන එක බුද්ධි සම්පූර්ණ. ඉන්ද්‍රිය වලින් ගත්ත දෙයක් මේ හදන්න තියෙන්නේ. එතකොට ඉතින් ඔය විහෙර විහාරයි අරවා මේවා කටන්න ඕනේ යන්න එපා ඒවා තිබිච්චාවේ. ඒවා තිබිච්චාවේ. වැදිලිද මේවා තේරුම් ගන්න බැරි අය ඒවා කරපුවා මේක හොඳයි බුදුහාමුදුරු කිව්වනේ. ඒවා කරගෙන ඵලයල්ලා මේක තේරුම් ගන්නකම් උඹලා කරගෙන ඵලයල්ලා කියලා කිව්වනේ. ඉතින් පුතේ මෙතන වෙන්නේ අර ඒ ভাইබ්‍රේෂන් එක තමයි වෙන්නේ. අතහා ගන්න බැරි වෙකේ දැන් සමූද වෙනවා කියන්නේ ඝනත්වයක් නෙමෙයි. චින්තනේ. ඒ සමූද වෙන්නේ මේ සිතුවිලි. සලායතන කියලා කියන්නේ දැන් මෙතන මම අර පෙන්නන්නේ සලායතන කියන්නේ පුතේ ඝනත්වයෙන් තියෙන ස්වභාවයක් නෙවෙයි මේ චිත්ත රූප හයක්. චක්කු ආයතන, සෝත ආයතන, ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන හැටියට ආයතන කියලා කියන්නේ ආයේ තැනෙන. ආයතන. එහෙම සන. දැන් වැඩේ දැන් අපිට එදිනදා ජීවිතේදී සිතුවිලි දිහා බලගෙන ටිකක් අමාරුයිනේ වැඩත් එක්ක. මම කියන්නේ පැයක් වෙන් කරගෙන ඔය පැය ඇතුලේ නිරෝධය දකිමින් ඉන්නවා. සිතුවිලි දිහා. ආරම්භය කමක් නැහැ කියන්නේ උදේ. එහෙම කර වරදක් නැද්ද ඒ කියන්නේ? වරදක් කියන්නේ මෙහෙමයි. ඒක හොඳයි වුණා ඒක ආරම්භයට හොඳයි. දැන් පැයක් කරලා ඔයා නවතිනවා. නවතුනාට පස්සේ ඔයා ආයෙ සංසාර ගඟට වැටෙනවද නැද්ද? වැටෙනවා. අන්න එතකොට මොකද කරන්නේ? අර ප්‍රැක්ටිස් එක තියෙනවා නිරෝධය දැක්ක ප්‍රැක්ටිස් එක. ඔව් ප්‍රැක්ටිස් එක තියෙනවා. එහෙමනම් ඒ ප්‍රැක්ටිස් එක පුතේ මේක අත්දකින්න තුරු පවත්ත ගන්න. ඔව් ඒ කියන්නේ ඩේ ටු ඩේ ටයිම් එකෙත් මේක කරන්න ඕනේ කියන එක. දැන් ඒක අත්දැක්කට පස්සේ ඒකෙන් එකවර ඒක අත්දකින්නවා ඊට පස්සේ එතනින් එහාට ආයි අපි ෂණයයි අත්දකින්නේ පුතේ. ඒ ෂණය මෙතරක් දැන් ඕපන් වෙනවා. නමුත් අපිට ඒක හොයාගන්න බෑ. හොයාගන්න බෑ. ඔව්. එතනම දැන් ඒක දැක්කට පස්සේ ආයි ඒකට යන්න ඕනේ මේක නැහැ. යන්නේ නැහැ පුතේ. මේක වීර්ය වඩාගෙන ගිහිල්ලා කියලා ෆයිනල් ටෙස්ට් එක තමයි එතන වෙන්නේ. ඒ නිරෝධය අත්දකින්න එක ක්ෂණයයි. බුද්ධෝත්පාද ක්ෂණය කියලා බුදුහාමුදුරුවෝ. ඔබ ඒක ස්වාමීන් වහන්සේ දැන් අපි යන්නේ එන ගමන් වුණත් වෙන්න පුළුවන් එහෙම. වෙනවා. දැන් පුතා වාහනේ ධාවනය කරගෙන එද්දී වෙනවා. වාහනේටයි පාරටයි මෙයාටයි ඔක්කොම එතන ඔක්කොම බිඳෙනවා. ඒක අර වේගෙන් බිඳෙන හින්දා හොයාගන්න බෑ. ඉතින් පුතේ මම පුතා කිව්ව විදිහට දැන් පැයක් කියලා ටාගට් එකක් තියාගෙන ආරම්භේ පටන් ගන්න කමන්නේ. දැන්ට ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් ඔය විදර්ශනා භාවනාව කියලා ඔහොමනේ කරන්නේ. ඔව් විදර්ශනා භාවනාව කියලා කළා දැන් මේ නිරෝධය දැකීම නම් කරන්නේ නැහැ නේද? ආනාපාන සති වගේ හරියම කරන්නේ. නෑ උදාවීම ගොඩක්ම උදාවීම බලන්නේ. උදයවේ. ඔව් උදාවීම සහ වැයවීම නෙවෙයි නිරෝධය කියන්නේ වැයවීම. ඔව් ඔය දෙක තමයි බලාගෙන යන්නේ. ඔව් පුතේ ඉතින් මෙහෙමයි. උදය කියන එක අපිට අවශ්‍ය නැහැ. නිරෝධය පැත්තට තමයි. අන්න රත්තරන් පුතේ හරි. ඒ කියන්නේ අමුද කියන එක අවිද්‍යාවනේ. කොහොමද දෙනවා ඉබේම? අමුද කියන එක අවද්දාව. අපිට තියෙන්නේ එකම මේ දොරටුවයි තියෙන්නේ. නිරෝධය. එතකොට ඒ කියන්නේ මම අවුරුදු 8ක් කරානේ කොහොමද? මම හිතන්නේ අක්කත් සම්බන්ධනේ අවුරුදු 6ක් විතර කරා කියලා. ඇත්තද? සාදු ඒකනේ. අනේ අපේ මම දුවලා කතා කරනවා ඉඳලා ඉන්නම. අක්කට හරි සතුටුයි නේද? ඔව්. මං ඊයේ දැම්මා යාට අද එන්න හිතාගෙන ඉන්නේ. අපි හැමදාම මේ බින්ගිරි වැඩ කරන්නේ අපි දෙන්නම එකම තැන. මොකද්ද කරන්නේ පුතේ? බෙන්ජි ලිමිටඩ් කියන ෆැක්ටරි එකේ. ෆැක්ටරි. ඔව් මානව සම්පත්. මානව සම්පත්. මම ඉන්නේ නම් සීදුවේ. හර්ෂන් වගේ දෙවනිය හර්ෂන් ඉන්නේ මේ යවටමයි බින්ගිරියමයි. අපි ගොඩක් වෙලාවට ඔය සම්මතයේ දේවල් ගොඩක් ආගමේ පැත්තේ දේවල් වලට අපි සම්බන්ධ වෙනවා නිතරම. ඔව්. එතකොට සවනාසගේ දේශනාවක මම දැක්කා ලංකාවතාර සූත්‍රය ගැන ඔබ වහන්සේ කිව්වනේ. ඔව්. දැන් ඒ සූත්‍රය ගැන අපේ ඔය තේරවාද සූත්‍ර දේශනාවල නෑනේ. නෑ. එතකොට ඔය ශුන්‍යතාව පිළිබඳව ලංකාවතාර සූත්‍රයේ දේශනා තියෙනවද? තියෙනවා. ඔව්. ඒක මහායාන සූත්‍රය. ඔව් මහායාන සූත්‍රයනේ. ඒ ගැන පොඩ්ඩක් කිව්වොත්. නෑ ඒක ලංකාවතාර සූත්‍රයේ බුදු පියාණන් හොඳේ ධර්ම ලංකාවතාර සූත්‍රයේ දේශනා කරගෙන යද්දී පුතේ කියනවා භික්ෂූනි මෙතන මේ දේශනේ කරන තථාගතයෝද නැත. දේශනේ අසන ශ්‍රාවකයෝද නැත. මේ කතා කරන දේශන වචනද අංශු මාත්‍රයක් නැත. එහි ඇත්තේ එහි යථාර්ථය පමණයි. එහි යථාර්ථය මොකද්ද? ඒ සමස්තයම ශූන්‍යයි.
දැන් ওই ලංකාවතර සූත්‍රය හැර තේරවාද සූත්‍ර දේශනා මොනවාද ශුන්‍යතාව ගැන තියෙන? ශූන්‍යතාව ගැන පුතේ තියෙනවා නිරෝධ ධම්ම සූත්‍රය. පලෝක ධම්ම සූත්‍රය, මහා ශුන්‍යත සූත්‍රය. ඔය විදිහේ සූත්‍ර ගොඩක් තියෙනවා. ඒවා තේරවාද? ඔව් තේරවාද. එතකොට ඔබ වහන්සේගේ දේශනාවක තිබ්බා මේ තුන්තර බෝධිය. අර බුදු පසේ බුදු මහරහත් ඔන්න ඔය තුනම එකයි කියන එක. ඒ ගැන චුට්ටක් සර්. එතන පුතේ මේවයි තුන්තර බෝධිය කියලා කියන්නේ මෙතන බෝධිය කියන්නේ අවබෝධය. ඔව්. අවබෝධය. බෝධිය කියන්නේ අවබෝධය. එතකොට මෙතන තියෙනවා පරියප්ති, පටිපත්ති, පටිවේද කියලා අවස්ථා තුනක්. දැන් මේ මම හොදලා අපි හිතලා දැන් මේ කරන්නේ පරියප්ති. පරියප්ති බෝධිය. ඊළඟ පුතා එහෙමද දැන් පැයක් මෙතන අපි ඒකේ ප්‍රතිපත්තිය තුල හිටියම හරිද කියලා වගේ අන්න ඒ ප්‍රතිපත්ති. ඒ පටිපත්ති බෝධිය. එහෙම කරගෙන යනකොට මේක පටිවේදේ වෙනවා. කියන්නේ අර ශලේක නිරෝධේ ප්‍රත්‍යක්ෂ අත්දකිනවා. අන්න පටිවේද බෝධිය. පරියප්ති බෝධිය, පටිපත්ති බෝධිය, පටිවේද. තුන්තරා බෝධිය කියන්නේ පුතේ උග. එතකොට අපිට කැටගරි කරන්න බැරිද බුදු පසේ බුදු මහරහත් කියලා? මේ අපිට ඕන දේ බෙදා ගන්න ඕන. වහන්සේගේ බණකත් කියනවා අර මේ බුදුහා අර කවුද සුනීතයි මමයි දෙන්නම ඒකනේ මේ උටා. ඔව් ඒක තමයි මාත් මේ අහන්නේ. උටේ මේක පසේ බුදු පසේ බුදු මහරහත් කියලා තුනකට බෙදලා නැහැ. ඔව්. එහෙම බෙදන්න බෑ. අපි උත්තමය දැක්කේ මේ නිරෝධය. සුනීත දැක්කේ මේ නිරෝධය. මහා කාශ්‍යප හාමුදුරුවෝ දැක්කේ මේ නිරෝධය. පැහැදිලිද? සාරිපුත්ත මොග්ගල්ලාන වගේ ස්වාමීන් වහන්සේලා මේ දැක්කේ මේ නිරෝධය. මම මේ 97 අවුරුද්දේ දැක්කේ මේ නිරෝධය ප්‍රැක්ටිකලි ඒක ඉතින් දැක්කා. ඕක පුතේ බුදු පසේ බුදු මහරහත් කියන වෙන් කරන්න බෑ. වෙන් කරන්න බෑ. සමහරවිට දැන් නිරෝධය දැක්කට පස්සේ එතනින් පස්සේ එතකොට ජීවිතයක් නැහැ කියන ආත්මයකුත් නැහැ. ඔව් ජීවිතයක් නැහැ, සතෙක් නැහැ, පුද්ගලෙක් නැහැ, ලෝකයක් නැහැ. මේක හේතුඵල ක්‍රියාවලියක් විතරයි මෙතන වෙන්නේ කියන බව දැනගෙන දැකගෙන ජීවිතය ගත කරනවා. එතන තමයි නිරෝධ සමාධිය කියන්නේ. පුතේ දැන් නිරෝධ සමාධිය කියලා කියන්නේ මේ අරමිනිය ගොතාගෙන ගහක් යට ඒක නෙවෙයි. ඔව් නිරෝධ සමාපත්තිය කියන්නේ මොකද්ද ඒක? නිරෝධ සමාපත්තිය කියන්නේ දැන් මේක අපේ උත්තම අත්දැක්කා. අත්දැකලා අවුරුදු 45ක් වැඩ හිටියනේ. ඒ 45ක් වැඩ හිටියේ තැන පුතේ හිටියේ එතන ශරණයක් පාසාම ඒ සියල්ල නිරෝධයි නිරෝධ වෙන බව වීර්යයෙන් කරලා දැන්න ඔටෝමැටිකලි වෙනවා. ඒක ඉතින් මම දන්නවා මේ මෙතන රිද්දෙන්නේ ඉඳලා. ඒක තමයි නිරෝධ සමාධිය. ඒ කියන්නේ ඒ තත්ත්වයට ආවට පස්සේ ඊතුරු කාල සීමාව තමයි නිරෝධ සමාපත්තිය. නිරෝධ සමාධිය. සමාපත්තිය. නිරෝධ සමාපත්තිය හරි සමාධිය හරි ඒක ප්‍රශ්නයක් නෑ ඒක. එතකොට සවනස් දැන් අර බුදු පසේ බුදු මහරහත් කියලා දැන් ওই සම්මුතු ලෝකේ කට්ටිය බුදු වෙන්න පතාගෙන යනවා කට්ටියක්. පසේ බුදු වෙන්න පාරමිතා පුරනවා. රහත් වෙන්න පාරමිතා පුරන් යනවා. ඔහොම එකක් තියෙනවනේ. ඔව් පුතේ එහෙම එකක් තියෙනවා. දැන් මම පුතේ කොට කියන්නකෝ දැන් මෙතන ওই බුද්ධත්වයට පත්වීම කියන එක තථාගත කියන ස්වභාවයට පත්වීම කියන තැන ටෙක්නික් තුනක් තියනවාද? ක්‍රම තුනක් තියනවාද? නෑ ක්‍රම එකයිනේ. අන්න එකම ක්‍රමනේ ළමයි. එකම ක්‍රමනේ. දැන් එකම ක්‍රමය මොකද්ද? පුතේ මොකද්ද? මේ නිරෝධය අත්දැකීම. ඒකට මේ නිරෝධය දැක්කයි කියලා කියන්නේ එතකොට අර තුන් දෙනාම දැක්කේ ඒක නේද? ඔව්. එතන බුදු පසේ බුදු මහරහත් කිය මොකද්ද ඒ කරන්නේ? ඔව් යාළුවාගේ අර උපේගත්ත පින් ප්‍රමාණය අනුවනේ බෙදන්නේ නේ. ඔව් ඒගොල්ලෝ නිකන් ඌව වැඩක් නෑ අපිට. ඔය එතකොට කැටගරි කරන්න බෑ ඇත්තටම. ඔව්. අපිට කරන්නේ සම්මත ලෝකේ තමයි ඒක. සමස්ත ලෝකයට සිද්ධ වෙන දේ මම පුතාලා දන්නවා සාදු වට ඒක අන්තෝසයි. ඔයාලා කොහොම හරි ඒක උගක් ළඟට ඇවිල්ලා තියෙනවා. ළඟට ඇවිල්ලා නෙවෙයි දැන් ඇවිල්ලා තියෙනවා. මේ ශූන්‍යතාව තමයි සත්‍යය. දැන් කැටගරි කරන්න බෑනේ. එතකොට දැන් බුදුවරයෙක් නෙමේක කියලා තියෙන්නේ මේ. ඔව්. අපේ උත්තමයා කියලා තියෙනවා. දැන් එතකොට මත උත්තමයෙකුත් මේක කියනවනේ. ඔව්. ඔව් එතකොට කොහොමද වෙන්නේ? ඉතින් මොකක් කරන්නද අර අපේ සිද්ධාර්ථ උත්තමයා කියපු දේ අධ්‍යයනය කරලා උන්වහන්සේ කියන්නේ මං කියන දේ ඇවිල්ලා බලපල්ලා. මං කියන තැනට ඇවිල්ලා බලපල්ලා කියලා කියන්නේ. ඒතර ඒ උත්තමයා ඇවිල්ලා බලන්න කියන්නේ කොතනද? අර නිරෝධය සිද්ධ වෙන තැන. නේද? උන්වහන්සේ කිව්වේ ඒකනේ නිරෝධෝති කෝමේ පිටුවේ පුම්පේ අනදුතු තේසුම්මේ සූචක්කු මුදපාලි කිව්වනේ. අන්න එතෙන්ට ඇවිල්ලා ඔබලා බලපල්ලා. ඔය එතකොට කාලේ කිසානස මේක දැන් අතුරුදන් වෙනවනේ.
අතුරුදහන් වුණාට පස්සේ දැන් ආයේ බුදුවරයෙක් කොහොමද පහළ වෙන්නේ? ඉතින් පුතේ මෙහෙමද දැන් අතුරුදහන් වුණානේ රත්තරන් පුතේ දැන් අපේ උත්තමයා පිරිනිවුණාට පස්සේ මාස 3ක් 4ක් ගිය නෑ ඉවර වුණානේ තේරෙම දැන් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ ඔය බුද්ධඝෝස හාමුදුරුවෝ මේ ලිව්වේ ඇවිල්ලා කියලා ලිව්වේ මොනවද? දැන් මෙහෙ බෙදුණා පුතේ මහා විහාරය අපේ ගිරියල් බෙදුණා ඈ බුද්ධඝෝස කියන්නේ හාමුදුරු කියන්නේ ජෛනාගමේ හිටපු අනිකර ජෛනා පළවෙනි ගෝලයානේ. ජෛනා පුදුම විදිහට දක්ෂෙක් ජෛනාගම තිබුණා. ඒගොල්ලෝ කුමන්ත්‍රණය කරලා කළා මහා විහාරයට ගෙව්වා. එයා හාමුදුරු එකපාරක් කිව්වා ඒක ලියන්න බෑ කියලාත් නේ. ඔව් ලියන්න බෑ කියලා කිව්වා. ඒක මම හිතන්නේ බොරුවට වෙන්නේ නෑ. නෑ මේක ලියපන් කියලා කිව්වා. ඒ ගමනේ එයා ඉතින් ඔක්කොම මේ මහාවිරුතුමාගේ මෙහෙමයි මහාවිරුතුමාගේ ඒ වැඩ පිළිවෙල නරක නෑ. ඒක සම්මතේ පවත්වාගෙන යාම පිණිස ඉතා හොඳ සාන්ත හොඳ වැඩ පිළිවෙලක්. පැහැදිලිවද? අපේ උත්තමයා දේශනා කරේ සම්මතේ පවත්වා ගැනීම පිළිබඳ කතාවක් නෙවෙයි. දැන් මේ කාරණේ මේ පුතේ කෙනෙකුට ප්‍රකාශ කරන්න පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. මේක අත්දැක්කේ නැතුව. ඉතින් මේක අපේ උත්තම පිරිනුවට පස්සේ දැන් උතන පුතේ දැන් කියනවනේ මෙතන වට්ටාරමේ කවුද හාමුදුරුවෝ මේ අත්දැක්කා කියලා. ඒ අත්දැක්කා කියලා කිව්වට මේ මොනම ආකාරයකටවත් දේශනාවක්වත් පොතපතක්වත් කිසි දෙයක් පණිවිඩයක් නැහැ නේද? වට්ටාරමේ කවුද මට නම් මතක නැහැ දැන් ඕගොල්ලෝ. අන්තිම මහරහතන් වහන්සේ. ඔව් මල්ලියදේව මහරහතන්. මල්ලියදේව මහරහතන් වහන්සේ. ඉතින් පුතේ ඒ කතාවක් තියෙනවා උන්වහන්සේ අත්දකින්න ඇති. නමුත් ඒ පොතපතක් ඒකේ විස්තරයක් වගතුවක් මොකවත් නැහැ. දැන් ඒවා පදනම් කරගෙන තමයි මම මේ කාර්යයේ මේ පොත් 12ක් ලිව්වේ. ඒවා ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරේ අර මේවා ඉදිරියේදී මේවා මැකෙන්න නැතුව තියෙන්නේ. ඒතර ඔබ වහන්සේ මුල් කාලේදී දැන් කොහොමද අපි හැමෝම මේ සමස්ත කියන්නේ සාමාන්‍ය පරිසරය අපිට තියෙන බුදුදහමනේ අසුරු කරන්නේ ගොඩක් මේ පැත්තට හිත යොමුනේ කොහොමද? මෙහෙම යොමුනේ පුතේ මෙහෙමයි. මම කුඩා කාලේ අපේ අම්මයි තාත්තා ගොවියා. අම්මා ගෙවිලියක් ඉන්නේ දැන් 1940 ගණන් වලනේ. මේ ඉතින් හැමදාම ඉතින් මම උදේ පාන්දර නැගිටලා ගලා ඔල්ලකාරේ අවුරුදු 10ක් 12ක් ඇති. මම නැගිටලා ඉතින් අර එළුළු කොටුවට වතුර දාන්නයි බුලත් කොටුව වතුර දාලා හරක් බැඳලා මේවා කරගෙන දුවගෙන ඇවිල්ලා අම්මා පම්මල්ලා වියලා දියලා තියෙන පොකොළොලි මල්ලා. ඒකට ගල් ඇල්ල ගල් කුරයි දාගෙන මේ ඉස්කෝලේ දුවන්න වෙනක් වතර ඔය දැන් වල රැකී ඉස්කෝලේ ඔකට දුවන්න ඉතින් අම්මට තාත්තට වඳිනවා. අම්මා හැමදාම මට මතකයි ඔබ වහන්සේ අම්මා හැමදාම මගේ ඔළුව උඩේවලා බාබුතා මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියලා කියනවා. එතකොට ඔබ වහන්සේ අර කන්නඩියෙන් අන්න හරි ඔබ තියනවා මේ බුදුලා දෙකේ තියෙනවා. එහෙම තමයි මේකට මේ වුනේ. නෑ මගේ ප්‍රශ්නේ විශ්වාසනන්ස දැන් ඔන්න දැන් මේ දැන් අපි දන්න එක අතුරුදහන් වෙලා ගියාම ඔව් දැන් ආයේ හිතන්නකො මෛත්‍රී බුදුන් වහන්සේ ඇවිල්ලා කියනවා කියලා මේ මැසේජ් එක. ඔව්. ඔය එතකොට කොහොමද යාට පහළ වෙන්නේ? කියන්නේ ඔය විස්තරය දැනගන්නේ කොහොමද? ඉතින් පුතේ දැන් අවුරුදු 2600කට පස්සේ දැන් ඕක බුදුන් කියන කතන්දරේ පැත්තකින් දාන්නකෝ. දැන් අවුරුදු 2600කට පස්සේ දැන් මම හොයාගත්තේ මේ. ඔව්. ඒ කියන්නේ මම හොයාගත්තේ කොහොමද? අපේ උත්තමයා කියලා දේශනා කරලා තියෙන සූත්‍ර ඇසුරුන්නේ මම මේ හොයාගත්තේ. පැහැදිලිද? ඒක දැන් අර තැනට ආවට පස්සේ ඔබ වහන්සේ ඊට පස්සේ ওই සූත්‍ර ටික එහෙම ඔක්කොම හපව බලාගෙන ගියාද? ඌනේ පුතේ මට ඊට පස්සේ ඉතින් අර විදිහට ඉස්කෝලේ ගිහිල්ලා සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළ කරමින් හිටියේ. ඒ කරගෙන ඉඳී ඇප්ලිකේෂන් වගේක් ආවා රස්තාවල් වලකට මේ රූරල් ඩෙවලොප්මන්ට් ඔෆිසර් ග්‍රාම සංවර්ධනය කියලා. පුතේ ඒ කාලවල වල අද වගේ නෙවෙයි හරි අමාරුයි මේ විභාග පාස් කරගන්න තමයි රස්තාවල් අමාරුයි. ඊට පස්සේ මට අර ඒක හම්බ වුණා. ග්‍රාම සංවර්ධන නිලධාරී තනතුර. ඒකේ තියෙනවා ග්‍රාම සංවර්ධන සංස්කෘතිය කියලා දෙකක්. සංස්කෘතික කියන්නේ පන්සල්. එතකොට මට පන්සල් වලට යන්න සිද්ධ වුණා. මට ඒ වෙලාවේ අවුරුදු 35 ඇති. පන්සල් වලට ගියාම පුතේ මගේ දැන් මේක කුඩා කාලේ ඉඳලා මම හොයාගෙන එනවනේ මේ. පන්සල් වලට ගිහලා කළා ස්වාමීන් වහන්සේලගේ කතා කරපු ගමන් පොත් ටික දෙනවා. දීපුවහම පුතේ මම මොකද කරන්නේ? ඒ පොත් කියවලා මේ දර්ශනයට පැත්තට අදාළ කොටස් විතරක් සේරම 100 පොත් අරගෙන මේ සටහන් කරා. ඒ සටහන් කරලා පුවා තමයි ඊට පස්සේ මම ඕක print කරේ පොත් ටික print කරේ. හරි වටිනවා ඒ පොත් ටික. ඒ කියන්නේ අපේ උත්තමයන් දේශනා කරපු ඒ වගේ තියෙනවා පුතේ. ඒක කලව මේ තියෙන්නේ.
ඒවා තෝරා බේරා වෙන් කර ගැනීම තමයි මම කරේ. එතකොට මම අන්න අපේ උත්තරය දේශනා කරපු දහම තුලින් මේක හොයාගත්තා. පැහැදිලිද? දැන් ඒ උත්තරය හොයපු ඒ වගේ ඉතා පැහැදිලිව පිරිසිදුව දැන් මම ඔන්න ඒවා තෝරලා බේරලා වෙන් කරලා නැවතරක් අපේ උත්තරය දේශනා කරපු ටික විතරක්ම අන්න දැන් කතා කරලා දැන් පොත් ටික සකස් කරලා තියෙනවා. දැන් ලක්ෂ ගණන් පොත් ගිහින් තියෙනවා. පැහැදිලිද? ඒක තියෙනවා. ඉතින් මතු අනාගතයේදී පුතේ මේවා දිගට ගිහිල්ලා ඉතින් ලෝකේ විනාශ වුණොත් ඉතින් ඔය ට්‍රම්ප් ගහන්න ගිහිල්ලා කියලා මොනවද උල්ලේ විනාශ වෙලා යයි. නැත්තම් මේවා පවතිනවා. දැන් කොහොමද ඉතින් මා පුතාලා දැන් මේ කාටද හොයන්න ඕන නම් දුන්නේ දැන් හොයාගෙන යද්දි මේ අවල් තැන තියනවා කියලා ඒකනේ මේ ආවේ දැන්. ඉතින් මේ විදිහට හොයාගන්න පුළුවන් මොකක් ගැටලුවක් නැහැ. එතකොට වංශක දේශනාවක තියෙනවා දැන් මේ අර අවබෝධ වෙන්නේ මේක ඊටාම සුළු ප්‍රමාණයකට කියලා. ඒකෝර බුද්ධ කාලේ 80 මහා ශ්‍රාවකයෝ බුදුන් වහන්සේට ඇතුළු 80 මහා ශ්‍රාවකයෝ පමණක් මේක අවබෝධ කරගන්න ඇති කියලා හිතනවා කියලා. මේක අමාරුයි. ඔව්. අමාරු කියන්නේ වෙනම කොල්ලේ සීය පවත්ත ගැනීම අමාරුයි. ඒ සීය පවත්තගෙන අමාරු නිසා හුඟ දෙනෙක් මේකට සම්බන්ධ වෙන්නේ නැහැ මැලි. ඒ මැලිකම නිසා බොහොම අල්ප පිරිසක් තමයි මේක කරගන්නේ. දැන් මම අවුරුදු 30ක් තිස්සේ දැන් මේක මේ දේශනා කරගෙන යනවානේ. උතේ මගේ මේවා එක මේ ආරන්නේ මේ ඇඹිලි පිටියේ පරිවකන්ද කියලා. මට ඉතින් දැන් 85 විතර වෙන්න එනවා. ඉතින් මේ ඔයාලා වගේ දුවයි පුතයි ඉන්නවා. ඒ දුවයි විතර තමයි මේක. ඒ ළමයි තමයි මම එක්කගෙන ඇවිල්ලා කරලා දැන් මගේ මේ ටික ආහාර පාර මේවා කරගන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි මේ මම මේ දෙලා මේ ඉන්නේ. ඉතින් මේක පුතේ මොකද්ද අපි කතා කරගෙන ආවේ මොකද්ද? අර අසෝමාසාවගේ පමණයි මේ. ඉතින් පුතේ අවුරුදු 30ක් තිස්සේ මම මේක දැන් මේ ගන්නියන් වල කියාගෙන යනවා. යාපනයේ දිහා කියන්නේ අර තේරුවිල දෝක තියෙන පුතේ. ඔව්. ඒකෙත් දේශන කරා ගිහිල්ලා අපි. ඉතින් බොහෝම අල්ප පිටක් තමයි පුතේ මේක මේ අල්ලගන්නේ. ඉන්නවා ලක්ෂ සංඛ්‍යාත පිටක් ඉන්නවා මේක කොහොමද ගන්න බෑ. ඒකයි වැඩි උනන්දුව තියෙනවා. ඉතින් මං ඒ ගැන බලලා තමයි දැන් මෙහෙම පුතේ දැන් නැත්තම් 80 මහා ශ්‍රාවක කියලා නම් කරන්න ඕනේ නෑනේ. දැන් පොත්පත්වල ලියලා තියෙනවා කෝටි 7මාරක් හිටියා කෝටි 7මාරේ කෝටි 5මාරක් මේක අත්දැක්කා කියනවා. ඒවා පට්ටපල් බොරු. එහෙම වෙන්නේ නෑ මේක කරන්න බෑ. ඔබ වහන්සේගේ දැන් මේ කාලය ඇතුළත ගත්තොත් ස්වාමීන් වහන්සේ කී දෙනෙක් වගේ මේ තැනට ඇවිල්ලා ඉන්නවා සාමාන්‍යයෙන්? දැන් මේ කාලය ඇතුළත පුතේ සාමාන්‍යයෙන් 15ක් 20ක් වගේ ගණන් කරලා තියෙනවා. ඒක පරිදි දීගරත් යනවා. මං හිතුවේ සෑහෙන ගණනක් ඇතිලා. නෑ එච්චරම ගොඩක් නෑ. ඉතින් ඉන්නවා මම මේක අත්දැක්ක කියලා ඉතින් 400ක් ඉන්නවා. ඒ වුණාට දැන් මම දන්නවා මේක මම කවදාවත් ඒගොල්ලෝ ඔයාලා අත්දැක නැහැ කියලා මම කියන්නේ. ඒක හරියන්නේ. 15ක 20ක පිරිසක් ඉන්නවා නිවැරදිව අපේ. ඒගොල්ලෝ ඒක කරගෙන යනවා. ඉතින් ඕවා මත කර ඒක වැඩක් නැහැ නේද? ඇප්ලිකේෂන් දෙන්න ඕනේ මේ සර්ටිෆිකේට් දෙන්න ඕනේ. අපි කරගෙන යන එකයි තියෙන්නේ. උදාලට මේක අත්දකින්න පුළුවන්. හැබැයි වීර්යය ඕනේ. වීර්යය ඕනේ මෙන්න මොකකටවත් නෙමෙයි. මෙතන නිරෝධය පිළිබඳ 100. මේ දනුත් වෙනවනේ ඔක. මේ දනුත් වෙනවා. ඔබ වහන්සේට සාම්ප්‍රදායික විදර්ශනා භාවනා සමත භාවනා ඒවා මුලින් කරා පුතේ. දිගට කරේ නෑ. මුලින් කරා ඉතින් කරාපුවම මට ඒ වගේ අසාර්ථකත්වයේ තේරෙනවා. තේරුම් නැහැ කියන එක. ඉතින් ඒ අතරේ අර පොත්පත් කියවගෙන යනකොට ඉතින් බුදු පියාණන් වහන්සේ අත්හැරපු බව ආරියපටේ සූත්‍රයේ පැහැදිලිව කියලා දෙනවා පුතේ. මම සියලු භාවනා අත්හැරලා ධාන අත්හැරියා. ඒ ගුරුවරු අත්හැරියා. අත්හැරලා කලකිරීමෙන් නිබ්බිජ්ජ අපක්‍රමින් කියලා කිව්ව පැහැදිලි කරලා කලකිරීමෙන් යුතුව මම ඉවත් වෙලා ගියා. ඒක සම්බන්ධයෙන් දැන් ආලාර කාලාම ළඟදීනේ කියන්නේ මේ මනස ගැන කරලා නැහැ. මනස ගැන කරන්න කියන එක ඔව් උද්ද කරා ඔව් ආලාර කාලාම බුදේ මේ ඔය සිද්ධාර්ථ වල දන්නවද දැන් ඔය මාළිගාවේ ඉවත් උනේ කියලා? ඔබ වහන්සේගේ බණක අහලා තියෙනවා නේද? රාජසභාවේ වෙච්ච සිද්ධියක්. ඒක සරණ සූත්‍ර දේශනාවල තියෙන දෙයක්ද? ඒක මේ
ඉන්දියාවේ ඉන්නවා බබාසාහෙබ් ඇම්බෙඩ්කර් කියලා මහාචාර්යවරයෙක්. මේ මහාචාර්යවරයා ලියන පොතක් බුද්ධ ඇනිස් ධම්ම කියලා. ඒ පොතේ තමයි ඒක සිංහල පරිවර්තනය. එයානේ ඔය අර ඉන්දියාවට ඔය ධර්ම චක්‍රය එහෙම දාලා තමයි මේ පරිවර්තනේ මේ කාර්යය දුන්නේ. මේවයි අපිට දැන් ඇම්බෙඩ්කර් කියන එකත් අනුගියපු ගන්නේ. නේද? දැන් අර ලෙඩෙක් මහල්ලෙක් දැකලා ගියා කියන එකත් අනුන් කියනවනේ. ඉතින් අපිට අයිතියක් තියෙනවා මේ වගේ ටිකක් විශ්ලේෂණය කරලා බලලා සුදුසු තීරණය ගන්න. ඔබන්සේ මම අහන්න හැදුවේ දැන් උද්දකරාම පුත්ත එතෙන්දි කිව්වට පස්සේ මනස ගැන මේවා කරන්න කියලා. මේ එතකොට අර දැන් අවුරුදු 6ක දුෂ්කර ක්‍රියා කරපු කාලේ ඔබන්සේ කියනවානේ අර මේකට වීරිය වඩපු කාලේ කියලා. ඒ කියන්නේ ඒ වෙද්දි සිද්ධාර්ථ උත්තම දැනන් හිටියද මෙහෙම දෙයක් තියෙනවා කියලා? මොකද නිවන කියලාද? ඔව් කියන්නේ නැති වීම ගැන නෑ. ඒකනේ පුබ්බේ අනනුත්තු තේසු සම්මේසු කියලා කියන්නේ. නිරෝධෝතිකෝ මේ බිකවේ පුබ්බේ අනනුත්තු තේසු සම්මේසු කියලා කියන්නේ පුතේ ඒකනේ. කලින් අහලා තිබුණේ නෑ. මම මින් පෙර කවදාකවත් අහලා තිබුණේ නෑ. අහලා නැති ආකාරයට මිනිස්සුන් මේ කියන්නේ දෙකුත් වුණා. ඒතර අපේ උත්තමයා විතරයි. දැන් මෙහෙමනේ දැන් සිද්ධාර්ථ උත්තමයාට බුද්ධ කියනකොට අනික් කණ්ඩායම් එදා හිටපු ගන්නෑ ඔය සිද්ධාර්ථ බුදු වෙලා නෑ අපි බුද්ධ කියලා එහෙම තිබුණානේ. ඒගොල්ලන් බුද්ධ කියන වචනේ භාවිත කරා. පැහැදිලිද? ඒ සූවිසි බුදුවරු කියලා කියන්නේ ඔය ජෛන මහවීරතුමා ඇතුලේ කණ්ඩායම. සූවිස. අපි උත්තමයි කියන එක නෙමෙයි ඒගොල්ලෝ කිව්වේ. ඒගොල්ලෝ කියන අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තුල මේ සියල්ල ඉතින් දැකලා ඉතින් සාන්තයි කියලා එහෙම පවත්වාගෙන ගියායි. අපේ උත්තමයා කරේ සියල්ල නිරෝධයි. සනස් දැන් ඔය ලංකාවතාර සූත්‍රය වගේ දැන් ඔය සමාන කරන අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය තියෙන්නේ. ඔව්. එතකොට ඒක මොකක් හරි ඔව් ඒකේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රෙත් ඒ විදිහට එකක් මහායාන සූත්‍රයක්. මගේ පොත්වල ඒ විස්තර ලියලා තිබුණා මට දැන් මතක නැහැ උදේවා. ඒකෙත් කොහොම හරි මේ බුද්ධ ස්වභාවය පිළිබඳව බුදුහාමුදුරුවෝ ලිව්වේ. ඔව් ඒක කියන්නේ අර පිරිස් ලිව්වේ. ඒකෙදි කියන්නේ බුදුන් වහන්සේ අර මුලින් කිව්වා මේ සෝවන් සකෘදාගාමි අනාගාමි වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් අර පස්සේදී කිව්වා ඔක්කොටම වෙන්න පුළුවන් එකම දේ කියන එක තමයි අර බුද්ධ ස්වභාවය කියන එක ගැන තමයි ඒක කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කියන විස්තරේනේ. ඔව්. ඉතින් දැන් බුදේ මේවා සෝවන් සකදාගාමි අනාගාමි අරහත් කියන තැන බුදේ මෙහෙමනේ. දැන් අපි මෙතන නිරෝධයි සිහිපවත්වනවානේ. ඒ නිරෝධය පිළිබඳ සිහිපවත්වන්නේ සසරෙන් එතර වෙන්නනේ. අන්න ඒක සෝතාපට්ටි මාර්ගය. ඒක. පැහැදිලිද? ඒ සෝතාපට්ටි මාර්ගය වඩමින් එතන නිරෝධය පිළිබඳ සිහිපවත්වනකොට එතන වෙන්නේ මොකද්ද? සමුදය තුල නිරෝධයම. සමුදය භව වෙනවා වය වෙනවා. භව වෙනවා වය වෙනවා. ඒකනේ අපි මෙතන කරන්නේ. ඒක තමයි භවය කියන්නේ. ඒකට පුතේ ඒ භවයක එක් භවයක කීසරයක් උපදින්නේ මේ කියන්නේ කෙනා සමුදෙන්නේ කීසරයක්ද? දෙපාර. එකපාර. අන්න සකදාගාමි මාර්ගය. ඔව්. ඒතොර මේක සිහිය පවත්වාගෙන යන කෙනා අර භවයට ඇතුල් වෙන්නේ නැහැ. ඒකේ යථාර්ථය දකින්නවා. සමුදය නිරෝධයි. දකින්නවනේ. අන්න න ආගාමි. ඒ කියන්නේ භවයට ඇතුල් වෙන්නේ නැහැ. ඒතර මෙතන නිරෝධයි සිහිය පවත්වන කෙනා පුතේ සෝතාපට්ටි මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය. ඔය අවස්ථාව තුළ පැවැත්වුව තමයි අරහන්ත මාර්ගය කියලා කියන්නේ. ඒතර මාර්ගාංග හතරම සනස ඒක එකක් පැහැදිලි. ඔව්. ආයි මොනවද කියන්නේ? සෝතාපට්ටි මාර්ගය. සෝතාපට්ටි මාර්ගය කියන්නේ දැන් අර නිරෝධය ගැන මෙනෙහි කරමින් ඉන්නවා. හරි. සෝතාපට්ටි සසරයෙන් ඊතර වෙනවා. ඒක. ඊට පස්සේ සකදාගාමි කියලා කියනකොට දැන් මෙතන අපි වටාපත අරගෙන දැන් මෙයා කරේ. එතකොට ඒක සිතුල්ලා සමුදෙනකොට මේ ආයතන සංඝ සමුදෙනවා ඒක ඊතරම නිරෝධ වෙනවා. අවිද්‍යාපත්‍ය වටාපතේ සංඛාර පත්‍ය විඥානං නාම රූපං සලආයතනම් පස්ස වේදනා තණ්හා උපාදාන භව. අන්න භව වුණා. පැහැදිලිද? ඊළඟට වටාපතේ සංඛාරයේ එතනම සමුදේ තුන නිරෝධ වෙනවානේ අපි කතා කරේ. ඒතර අවිද්‍යා නිරෝධා වටාපතේ සංඛාර නිරෝධෝ වටාපතේ සංඛාර නිරෝධා විඥාන නිරෝධා නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ. එතකොට වටාපතේ සංඛාරයෙන් මෙතන හමු දෙනකොට භව වුණා. ඒක නිරෝධ වෙනකොට එතනම වය වුණා. භව වූ ෂණේ තුල වය වුණා. භවය කියන්නේ එතන. ඒතර ඒ භවයේ පුතේ
මේ ආයතන පහේ කීවරද සමුදේ වෙන්නේ? එකපාරයි. උදාර පැහැදිලිද? එකපාරයි. අන්න සකදාගාමි කියන්නේ එතන. ඒතකොට සෝතාපට්ටි නිරෝධය දකින්නගෙන අන්න අර සකදාගාමි භවයක එක්වරක් උපදින ආකාරයෙන් දකිමින් යනවා. හරි හරි. ඒතකොට සකදාගාමි. ඒතකොට අනාගාමි. එතන සිහිය පවත්වන කෙනා පුතේ භවයට ඇතුල් වෙන්නේ නැහැ. වටාපත කියන භවයට ඇතුල් වෙන්නේ නැහැ. එයා භවයට ඇතුල් නොවි බලාගෙන ඉන්න ඔය වෙලදී. පැහැදිලිද? අන්න න ආගාමි අනාගාමි. පැහැදිලි. ඒ අවස්ථාව තුන පූර්ණ වීම තමයි අරහන්ත මාර්ගය කියලා කියන්නේ. හරි හරි. එතකොට අනාගාමී ඒ කියන්නේ එතකොට අරහන්ත කියන්නේ මොකක්ද සන? අරහන්ත කියන්නේ පුතේ මේ හතර ගඟේ ඊතර වීම කියන එක. ඔය දකින්න එක. ඔව්. අරක ආගාමී හරි. ඒක හරි. ක්ලියර් නේ එතකොට. ඔව්. එතකොට පුතේ දැන් එහෙම ගිහිල්ලා ඔන්න දැන් නිරෝධය පිළිබඳ සිහිය ඔය පුතේ ඔය නිරෝධය පවත්වගෙන පිළිබඳ සිහිය පවත්වගෙන යනකොට උතන මහා ඥාන පහළ වෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37ක් වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වෙන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නවා. පුදුම තැනක් ඔතන. ඇත්තම පුදුම තැනක්. අයියෝ අපේ බුදු පියාණන් වහන්සේ මොන තරම් පෙරිතර ශ්‍රේෂ්ඨ උත්තරමෙද්ද කියන තේරෙන්නේ මේ වගේ. එතකොට ඔබ වහන්සේ අර මේ දසපාර එතකොට එහෙම දැන් මේ මාර්ගාංග හතර මොකද වෙන්නේ ඔටෝමැටිකලි වැඩෙනවා දැන් මෙතන නිරෝධය පවත්වාගෙන යනකොට. එහෙම. ගිහිල්ලා කියලා තමුන් බලාපොරොත්තු නොවෙච්ච එක ක්ෂණයකදී දැනුත් මේ දැනුත් මෙතන වෙන ඒ නිරෝධය ඒ ක්ෂණයකදී අත්දකින්නවා. අන්න එතෙන්දී මොකද වෙන්නේ මාර්ගාංග හතර ඉවරයි. එතකොට සානස් දැන් අපි මේක වඩන් යද්දී මාර්ගාංග හතර ඉවරයි. ඵල හතර. සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහන්ත ඵලය. හරි හරි. ඒ කියන්නේ මේ මාර්ගය තුල ඒ ඵල හතර තියෙනවනේ. ඔව්. හතර මග හතර ඵල. ඔව්. ඔව් උදාහරණ මොකද? ඔව් ඒක කියන්නේ මේ දැන් සෝනස කියන එකෙත් ඒකම තියෙනවා. ඔව්. හරි හරි. අර දකිමින් වාසය කරන එක තමයි ඒ ස්ටෙප් බයි ස්ටෙප් ටික තීරණය කරන්නේ දකිමින් වාසය කරන තරමට. ඔව් තරමට. තමන් ගත්ත වීරිය අනුව වීරියට තමයි ස්ටෙප්. ඔව් එතන තමයි පටමම් බෝධිඵල ලංකා. දේශන ටික ආයුවානේ. ගොඩක් ඒවා තියෙනවා. ඔව් පටමම් බෝධිඵල ලංකා. ප්‍රථමයෙන්ම බුද්ධිය පළකයක් කරගන්න. ဒုတိ යංචානි මිසක්. බුද්ධිය පළකයක් කර ප්‍රඥායට විවර කරගෙන බලාගෙන ඉන්න. මොකද මේ නිරෝධය දිහා. සතියන් චංක මේ ඔව් චංකමන සෙට්ටම්. සංකමන චේතිය කියන්නේ මොකද? සංකමන චේතිය. සංක්‍රමණය වෙන සිත, බිඳි බිඳි යන සිත, නිරුද්ධ වී යන සිත. එතන. එතකොට සානස් අර මේ දසපාරමිතා සම්බන්ධ කරලා තිබ්බනේ උතන්ටම. දානං සීලන්ත නෙක්ඛම්මං ඔව්. අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි. ඉතින් දානං සීලන්ත නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සත්‍යම දිට්ඨාන මෙත්තු පෙකයි මෙන්නද. දානං සීලන්ත නෙක්ඛම්මං. දානය කියන්නේ උපාදානයේ මිදීම. ඒතකොට නිරෝධය දකින්න තැන මොකද වෙන්නේ? අන්න උපාදානයේ මිදීම සිද්ධ වෙමින් දානය සිද්ධ වෙනවා. අතහැරීම. දානං එතන සීලය. මොනවද සීලය? දිට්ඨිංච අනුපගම්ම සීලය, කෝටියක් සංවර සීලය කියන ආර්යකාන්ත සීලය. ඔය සමත සීලය නෙමෙයි. අන්න එතකොට නිරෝධය දකින්නකොට අතහැරීම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට එතන අර සීල ඔක්කොම පූර්ණ වෙනවා. කෝටියක් සංවර සීලය, දිට්ඨිංච අනුපගම්ම සීලය ඇතුළත් ආර්යකාන්ත සීලය. දානං සීලංච නෙක්ඛම්ම. එතනින් ගන්න නික්මෙනවා. සසරෙන් නික්මෙනවා, ඉවත් වෙනවා. පඤ්ඤා විරියේන පංචමං. එතන ප්‍රඥාව වැඩෙනවා. විඥානයේ අවසන් කළා ප්‍රඥාව වැඩෙනවා. නිවන් දැකීමේ වීර්යය වැඩෙනවා. දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං. දැන් මේ පස් ආකාරයේ වැඩෙන්නේ කොතනද? නිරෝධයි. කාන්ති සත්‍යව දිට්ඨාන. කාන්ති කියන්නේ ඉවසීම. මොකක් සඳහාද? සසරෙන් ගැලවීම සඳහා මේ යෝනිසෝමනසිකාරයේ නිරෝධය පිළිබඳ සිහිය පවත්වා ගැනීමේ ඉවසීම. අන්න එතන තමයි කාන්ති. සත්‍යම දිට්ඨාන. සත්‍ය ගරුක වෙනවා. යථාර්ථයේ නිරෝධයනේ. අදිෂ්ඨානේ මෝරනවා. කාන්ති සත්‍යම දිට්ඨාන. එතන අන්න මෙත්තු පෙක්කයි මෙත්තු කියලා කියන්නේ මෙත්තා. මිතුරු වෙනවා. දැන් ওই කාරණේ පිළිබඳ සිහිය පවත්වන නිරෝධේ පවත්තන් නැති අය සංසාර ගමනට මිතුරු වෙලාද හතුරු වෙලාද? හතුරු වෙලා. සංසාර ගමනට මිතුරු වෙලා. මෙතෙන්ට හතුරු වෙලා.
දැන් මේක නිරෝධයි සිහිය පවත්වන්න පටන් ගත්තාම අර සංසාර ගමන අතහැරලා අන්න මෙතෙන්ට මිතුරු වෙනවා. නේද? අන්න එතන තමයි මෙත්තාව කියලා කියන්නේ ඒකයි. ඒක උපේක්ඛා? උපේක්ඛා කියන්නේ උපේක්ඛාව. උපේක්ඛාව කියන්නේ හතර කියන්නේ මේ සම්මතිය අතහරිනවා. අපේක්ෂාව නැහැ. හරි. ඔව්. සම්මතිය අපේක්ෂාව නැහැ. උපේක්ඛාවට පත් වෙනවා. හරි. මේකත් මාරම ඩෙෆිනිෂන් එක. අනේ රත්තරපුතේ මේක බුදුහාමුදුරුවෝ කියවලුත් මාගේ ධර්මයේ ආශ්චර්යයි අద్భుතයි අසංකතයි ලෝකෝත්තරයි පඬිතෙල් දෙන කිව්වනේ. ඕවා තමයි. බලන්න අවුරුදු 2630 ඔය යට ගන්න. ඇත්තටම ඕක දසපාරමිතා මටත් හිතෙන්නේ මේ ඕක තමයි හරිම නැත්තම් බොරුවට අරක බාහිර අර සම්මුතියට වඩානේ. බාහිර බොරුනේ පුතේ බාහිර ඔය මොකද හැම දේශනාවක්ම එහෙනම් ඕකත් එක්කනේ යන්න ඕනේ. ඔය පාරමී ලිව්වේ පුතේ ජාතක කතානේ. ඔව්. ජාතක කතාව කවුද ලිව්වේ? බුදුපියාණන් පිරිනොට පස්සේ අවුරුදු 200කට පස්සේ මේ මහා ඇලෙක්සැන්ඩර් ආවා. ಭಾರತේ අල්ලන්න. ආවහම කොහොමද මහා ඇලෙක්සැන්ඩර් තරුණයෙක් මැරිලා අර සේනාව කියලා මේ ඉතින් ලක්ෂ ගණනක් ඉන්න නැතුවයිදී 10කමාරක් ඉඳයි. ඒගොල්ලෝ අතරමං වුණා. වුණාට පස්සේ දැන් මේගොල්ලන්ට කණ්ඩ බොණ්ඩ අරව මොකක්වත් නැහැ. අර ඔය ආරණ්‍ය හරියට ඔය මහා ಭಾರතේ තිබුණා. මාහෙන විශාල රටකින් ඒ වඩ කැලෑ. අර ආරණ්‍ය සේනාව තෝරන ගිහලා කියලා මේගොල්ලෝ නැවතුණා. නැවතිලා ග්‍රීකයන්ගේ තිබුණානේ පුතේ අර ග්‍රීක පුරාණ 500ක් දේව කතා දේව පුරාණේ. ඔව් ඒ 500ම මේගොල්ල මේ සුද්ධෝදන මහා මායා චරිත ඇතුළත් කරලා ලිව්වා. ඒව තමයි ජාතක කතා. පට්ටපල් බොරුව. පට්ටපල් බොරුව. මට හරි සන්තෝෂයි මම උදලාපොයි ගැන. මොන දේශනාවක් අතන්ට සම්බන්ධ වෙලා ලියන්න ඕනේ නේ ඇත්තටම බලපුවාම. ඔව්. ඇත්ත දර්ශනය. ඔව් දර්ශනය. ඒක තමයි. පොත් ටික පුළුවන් නම් ඔයාලා අරන් තියාගන්න ටිකක්. ගොඩකේකේ තියෙන පොත් ටික. ඔබ වහන්සේ දැන් මෙහෙ වැඩසටහන් තියනවද කොහොමද? මේ හැම මාසෙම පළවෙනි හතේ සෙනසුරාදා උදේ දේශනයක් කරනවා. කීයෙන්ද? සාමාන්‍යයෙන් 9 මාර විතර වෙනවා මොකද පටන් ගන්න. ඉවර වෙන්නේ කීයද? ඉවර වෙන්නේ 12 විතර. 9 මාර 12 හැම මාසෙම පළවෙනි සෙනසුරාදා. පළවෙනි හතේ සෙනසුරාදා. පළවෙනි සතියේ සෙනසුරාදා. ඊට අමතරව කොහෙද? ඊට අමතරව කොළඹ මේ ඔව් අන්න පෙරලා කියන්නේ. අන්න පෙරලා කියන්නේ මොකද කියන්නේ කොටාරොඩ් නේ. කොටාරොඩ්. අපිට කතා කරලා දැනගන්න පුළුවන්. පළවෙනි සෙනසුරාදා නම් එන්න පුළුවන් අහන්න එන්න. ඒක කරනවා තාම ඉතින් මේ උදේ හරියට ආරාධනා කරන ඈත්වල මම යන්නේ දැන් යන්න බෑ. ඒක ළඟ කිලෝමීටර් 30 40 කතා කරනවා මම ගිහලා ගින්දේ කරලා එනවා. තවන්සර දැන් මේකට දානවා. වයස කීයද වන්සර? දැන් 84 විතරයි දැන් 85යි. දැන් ගොක්කොල පේනවා. අපිට ගොක්කොල පේනවා අවබෝධ කරගත්තද? ඒකනේ ඒ කතන්දර ටික ගන්නකොට. අඩුවයි මේ ඉඳලා. අබ්බමල් රේණුක මේ බයක් අරකම් මේක දැනෙන්නේ. ඇත්තටම අවංකව මේ කියන උදේ ඒක වෙනවා ඒක වෙනවනම් හරි මේ සතුටක් දැනෙන්නේ. සාවිනාස් මම ෆොටෝ එකක් ගන්න මෙහෙම. ගන්න. අක්කා හරියට සතුටුයි අනිවාර්යයෙන්ම දැන් මේක දිහා දිල්හානි. ඔබ වහන්සේට ඕන කරන මේ බේත් කරගෙන මොන හරි මෙහෙන් මෙහෙන් අපිට අරන් දෙන්න වගේ මේවා පුතේ බේත් ඔයාලට ගන්න බෑ. ඒක මම මාසෙකට සැරයක් ගන්නෙ. මොනවටද සවනක බේත් ගන්න? බේත් දියේ වැඩියාව. අපේ ගෙදරත් රාත්‍යාලට හැමලාට තිබුණේ දැන් පුතේ මම පොත් පෙළ ලියන්න ගත්තනේ. පොත් පෙළ ලියන්න අරගෙන අවුරුදු 3-4ක් හිතුවේම හිටියා මම. ඉතින් හිතුවේ නෑ මේක වෙයි කියලා. සීනියා. දැන් අවුරුදු 25ක් විතර ඇති. ඒකට ඔය බේත් ගන්නවා. ඉන්සුලින් විද ගන්නවා ටිකක්. දවස ගානේ. ඔව් දවස ගන්න විද ගන්නවා. බේත් වලට අමතරව. ඒක දොස්තර මහතුරුයි මට ඒ උපදේශ දීලා තියෙන්නේ.
පෙති ගන්නවට වැඩිය අපේ අමුතුම හොඳයි කියලා. හොඳයි කියලා. විටමින් ගන්න ඕන පුතේ. ඒක ඔබට මේ වගේ කීයක් හරි යනවා ඉතින්. ඔය තියෙන වෙලාව කීයක් හරි ඉතින් ඔය දෙන්නේ ඉතරයි. ඒක තමයි අපි දැන් පුතේ අපේ කණ්ඩායම එකතු වෙලා ජූලි මාසේ 4 මොකද මේක මම 97 අවුරුද්දේ ජූලි මාසේ 2 වෙනිදා නෑ මේක අත්දැක්කේ. සාමාන්‍ය අවුරුදු 29 ඉවරයි දැන්. ඉතින් ඒ දිනෙත් එක්ක සමරලා අපේ කණ්ඩායම් මේ මොකද ඒකට කියන්නේ සමිතියක්ද? සමිතිය මොකද නිකන් ඒ උත්සවයක් වගේ ඒගොල්ලෝ පවතල්ලා ඇති. අනුස්මරණය. අනුස්මරණ. මෙහෙද හැමදේම මෙහෙ කරන්න හදන්නේ. ඉතත් තිබුණොත් ඇවිල්ලා යන්නේ. අපි කොහොමද සම්බන්ධ වෙන්නේ දැන් උපහාසික නම්බර එකක් තියෙනවා. ඔව් ඒක තමයි. විවේකේ තියනවා නම් මේ අර සෙනසුරාදා දවසට ආවම ඉතින් තව සාකච්ඡා කරලා හරි යන්න පුළුවන් ඉතින්. හැබැයි පුතේ මේ වැඩේ නම් නවත්තන්න එපා. නිරෝධය පිළිවෙත 100 නම් නවත්තන්න එපා. පුළුවන් තරම් වීඩියෝ වල ඒක කරගන්න. මම පුතාලා මේක කොහොම හරි අත්දැක්කොත් ඉතින් මට ඊට වැඩිය ජොලියක් නෑ මොකද දන්නවද? ඔව් අක්කත් මට කිව්වා ඔව් මේක ඉදිරියට පවත්වාගෙන ඔයාලා වගේ ටිකක් තරුණ අය ඕනේ. වයසක අයට බෑ ඉතින් ඕක දැන් බෑනේ. කොහොම හරි මේක වීඩියෝ වල කරලා අපිට ලෝකෙට කරන් තියෙන ලොකුම දේ ඔච්චරයි. හරි අමාරු ඉතින් විවෘත කරන්න මේ වගේ දේවල් නේ. අමාරුයි කියලා හිතන්න එපා. නිරෝධයි සමස්තේ නිරෝධයි. සමාජයට විවෘත කරන්න ඕක කිව්වට තේරුම් ගන්න බැහැ. ඔව් තේරුම් ගන්න. අර සමාජය ඇතුළෙන්ම එන්න ඕනේ. නෑ පුතේ මෙහෙමයි මේක උනන්දුව තියන අය ඕන කරන අය ඉන්නවා. ඉදිරියේදී තව උඟක් මතුවේ. දැන් කොහොමද පුතේ අර මුලදී තිබිච්ච අර සම්මත බුද්ධාගම නෙමෙයි දැන් තියෙන්නේ. ඔව් වෙනසක් වෙලා තියෙනවා සාදු ඒක හොඳයි. එහෙම කතා කරපුවා කියන්න මතක් කරගන්න. අනිවාර්යයෙන්ම හොඳට. ඊයේ මම මැසේජ් එකක් දාපුවම අද මම මෙහෙම යන්න ඉන්නවා කියලා මට දාලා තිබ්බා මේ. හරියට. මම අනිවාර්යයෙන්ම දාන්නම්. අපි සම්බන්ධ වෙන්නම් ඔබ වහන්සේත් එක්ක. හරි. හොඳයි.